කොහොමද ඔයාලට? ඉතින් මම අද ආවේ ඔයත් එක්ක රසම රස කෑමක් හදන්න. ඉතින් මේක හරිම පහසුවෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉක්මනටම හදාගන්න පුළුවන් දෙයක්. ඔව් මම අද හදන්නේ මාළු ඇඹුල් තියල් එක. මේක ගොඩක් වෙලාවට ඔය කුට්ටි කපන්න පුළුවන් ඕන මාළු జాතියකින් හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේක මම ගෙදර හදාගත්ත මේ ගොරක පේස්ට් එකක්. ඉතින් ඒක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලටත් පුළුවන් මේ ගොරක පේස්ට් එක හදාගන්න හැටිත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තම්බලා ලුණු ටිකක් දාලා තියා ගන්න පුළුවන්. ඒතකොට ලේසියෙන්ම ඕන වෙලාවකදී ඔයාලට හදාගන්න පුළුවන් ගෙදරදීම. ඊට පස්සේ මේ ගොරක පේස්ට් එකට ගම්මිරිස් හොඳට එකතු කරගන්න. තමන්ගේ රස අනුව එකතු කරගන්න. සැර වැඩිපුර ඕන ටිකක් වැඩියෙන් නැත්නම් අඩුවෙන්. ඊළඟට කහ ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු අපි කලින් අර ගොරක පේස්ට් එක හදද්දි ටිකක් එකතු කරගෙන තියෙන නිසා ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මොකද ගොඩාක් ලුණු වැඩි වුණත් කන්න බැහැනේ. ඒකලා වතුර ටිකකුත් දාගෙන මේ විදිහට මේ පේස්ට් එක හොඳට අනා ගන්න. අතින් හොඳට හැමදේම එකට මිශ්‍ර වෙන විදිහට. අපි මේක හදාගන්න මැටි හැට්ටියක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ මැටි හැට්ටිය අරගෙන ඒක යටට රම්පේ කොළ ටිකකුයි ඊට පස්සේ ඒකට උඩින් තව මේ හොඳට කරපිංචා කොළ ටිකකුයි තට්ටුවක් වගේ වෙන විදිහට අතුර ගන්න. මේකට කෙසෙල් කොළයක් ගන්නත් පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා මේ රම්පේ කරපිංචායි දැම්මහම මේ දෙකෙන් හොඳ ඖෂධීය ගුණයකුත් එකතු වෙලා ඒ වගේම තමයි හොඳ රසයකුයි හොඳ සුවඳකුයි එකතු වෙනවා මේකට. ඉතින් ඇත්තටම මම නම් ඒක නිසා හැම වෙලේම පාවිච්චි කරන්නේ මේ විදිහට තියෙන අලුත්ම කරපිංචායි මේ රම්පේ තමයි එකතු කරගන්නේ අඩියටම. ඊට පස්සේ ආර බලන්න මේකට පොඩි කුරුඳු පොතු කෑලි දෙක තුනකුත් එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි දැන් මේ මාළු කෑලි ටික මේක උඩින් තියාගන්න තමයි හදන්නේ. ඒකට මුලින්ම අපි අර කලින් හදාගත්ත පේස්ට් එක අරගෙන ඒකට මාළු කෑලි එකින් එක හොඳට තවරන්න. මේක වටේට හොඳට තවරලා කෑලි එකින් එක වෙන විදිහටම හොඳට තියාගන්න. එකපාර දාන්න නැතුව මෙන්න මේ විදිහට කෑල්ලෙන් කෑල්ලට හොඳට තවර ගන්න අපි හදාගත්ත මිශ්‍රණය. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ කෑලි ටික ඔක්කොම තවරගෙන මේ වෙන විදිහට හට්ටියේ අත්පත්වලට වෙන විදිහට හොඳට ගානට අතුර ගන්න. ඊට පස්සේ මේ ඉතුරු වෙලා තියෙන මේ පේස්ට් එකට තව වතුර ටිකකුත් එකතු කරගෙන ඒකත් හොඳට මේ අර අපි දාගත්ත මාළු කෑලි ටික උඩින් හොඳට දාගන්න. දැන් මේක ලිපේ තියලා බොහොම අඩු ගින්දරේ. ඒ කියන්නේ ගොඩාක්ම මොකද මේකේ ගොඩාක් මේ හින්දෙන්න දෙයක් නැති නිසා හොඳට තැම්බෙන්න ඕන නිසා ගොඩාක්ම අඩු ගින්දරේ මේක හොඳට ලිපේ තියාගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 10කට 15කට විතර වගේ පස්සේ තමයි මේක දැන් හොඳට බුබුලු දාගෙන නටනවා. ඉතින් මේක හොඳටම හින්දෙනකල් තියන්න ඕන ටිකක් වෙලා. තවත් විනාඩි 10කට විතර පස්සේ මේ හට්ටිය අරගෙන හොඳට මාළු කෑලි ටික පොඩක් එහෙ මෙහෙ වෙන විදියට හට්ටිය හොඳට හොලව ගන්න ටිකක්. මේකට හැන්දක් පාවිච්චි කරන්න එපා. මොකද එහෙම වුණොත් අපේ කුට්ටි මාළුනේ තියෙන්නේ ඒවා කැඩිලා යන පුළුවන්. ඒ නිසා හොඳට හොලව ගන්න. ඒ ඇති හොඳටම. දැන් මේ වාට පේන්නේ විනාඩි 40කට විතර පස්සේ මගේ මේ මාළු ඇඹුල් තියල් එක ඇත්තටම දැන් මේක හරිම සුවඳයි, මුළු ගේ පුරාම සුවඳයි. ඉතින් ඇත්තටම මේක හරිම රසවත්. ඔයා මේක හදලා බලන්න. බලලා මටත් අදහස් දක්වන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝවත් එක්ක එකතු වෙලා හිටියට.